හදාගෙන මේක බලය ගත්තේ කියන එක ඔය ගොම්පස්සලනේ උන්ට කියන්න ඕන. මතක තියාගනින්න. අතන 67000 ගාණක් බැන්නකොට මෙතන 60000 ගාණක් මේ රටේ යුද්ධය වෙනුවෙන් වැඩ කරපු කොල්ලෝ සෙට් එකක් මේක ඇතුළේ ඉන්නවා කියන එකත් මතක තියාගනින්න. ඔය 2029 අපි ඔය සුදු වෑන් වල අනයි යනවා කියන ඉන්න කට්ටියක් ඉන්නව නේද? උඹලට මතක් කරන්න මම මේ කියන්නේ. එහෙම කොල්ලෝ සෙට් එකකුත් එක්ක තමයි මේක හදලා තියෙන්නේ කියන එක. උඹලට ඒක දෙල්ලම් කරන්න මේකේ උඹලට අපි උඹලා කරපු ක්‍රියාවලිය කියන්නද? අපි උඹලා ක්‍රියාවලිය මම කියින් කියන්න. චුට්ටක් දුක මේ අහගනි විස්තරේ අපි සහෝදරෝ ඔතුමා අපරාධිය මචං. ආකේ මචං. මේ පොඩක් එන්නෝ මේ එකේ දාලා තියෙනවා. කියවන්න එපා. කමෙන්ට් කියවලා කතා කරන්න. කාලා විතරේ උඹලා අපි ක්‍රියාවලිය දින දුක විතරේ එකයි. මොකද අපි ඉස්සෙල්ලාම දේශපාලඥයන්ගේ අසාදා මේ කැරි වැඩ වලට අපි කතා කරා. අපි දේශපාලඥය සම්පූර්ණයෙන්ම නිහඬ කරානේ. අපේ රටේ ඉන්න ඊට පස්සේ තමයි අපි ජීවරධාරියොත් නිහඬ කරා. ඕන කෙනෙක්ට අරින් ලියන්න පුළුවන්. රාජ්‍ය සේවකයෝ ඔය වගේ ස්ටෙප් එකේ ස්ටෙප් එකට අපි දැන් මේ යන ගමන යනවා. ඒක කාටවත් නතර කරන්න බෑ පුතාලා. ඒකයි මේ ඒක ඔළුවේ තියාගනින්න. අපි මේ කියන්නේ ඔය මේ දඟල් උන්ට කියන්නේ. නිලන්ත අයියේ සමන්ත බණ්ඩ පස්සට ගාපු කෙත් තමයි කමෙන්ට් දාන්නේ. මේ මචං දිලන් පප්පරාදිය මචං. ඔයාට මතක නැහැ අපි වීඩියෝ එකක් මම උතුම දැම්ම මම දැම්ම සුපුන් දැම්ම වීඩියෝ එකක් අර 11 දිනා මාරපු එකේ. ඔයා දැක්කද ඒ වීඩියෝ එක? අර නිලන්ත මියුට් වෙලා තියෙන්නේ. මේ හරියට. ඒ 11 දිනා මරන්නේ කවුද? වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපති. එයා මරන්නේ කොහොමද? කවුද මරන්නේ? අපි ඔක්කොම වීඩියෝ එක දැම්මට පස්සේ අපට කතා කරලා ප්‍රයිවට්ලි කතා කරගෙන මල්ලි ඔය කතාව. හැබැයි අපට ඔය කතාව දුන්නේ ඇත්තටම ඒ මේ 11 දෙනා මරපු තැන හිටපුම ඩයල් එකක්. එයන්නේ වියකේ ඉඳලා එයා අයින් කරපු ඩයල් එකක්. හරිද? දැන් පිටරටක ජීවත් වෙන්නේ. මොකද මමත් හිටියේ වියකේ මමත් මිනිහා ගැන කතා කරාට පස්සේ මිනිහා කිව්වා මේ මල්ලි මෙහෙමයි. පරාක්‍රම තමයි නිශාන්ත නිරන්තයි හංගන් ඉඳලා තියෙන. පරාක්‍රම කියන්නේ හෙඩ් ක්වාටර්ස්. හරිද? නේවි එකේ හෙඩ් ක්වාටර්ස් කියන්නේ ලොකුම තැන නේවි එකේද. ඒක තමයි මහින්ද රාජපක්ෂත් හිටියේ. ගේ ඇතුළ ඒ කැම්ප් එක ඇතුළම ගේ තියෙන මහින්ද රාජපක්ෂට ඒ ගේ ඇතුළ තමයි හිටියේ. ඔතනින් 11 දෙනා අරන් ඇවිල්ලා දවස් දෙකක් තියාගෙන. හරිද? නේවි එක අයියා ඇතුළට ගිහිල්ලා තියෙනවා දන්නේ නැති මේක අහගෙන ඉන්නවා කවුරු නේවි එකේ ඇතුළේ තියෙන ස්පෝර්ට් ක්ලබ් එක කියලා කෑල්ලක් තියෙනවා පරාක්‍රම කොනේම මිත්‍යායින පන්සල ඉස්සරහා තියෙන්නේ. හරිද? ඊට යාවත ටැන්ජන් එක. අනිවාර්යයෙන්. ඔය ටැන්ජන් එකේ තමයි දාගෙන ඉඳලා තින්නේ 11 දෙනාම. කාමර 4යි තියෙන ටැන්ජන් එකේ. හරිද? ඕකේ මමත් හිටියේ ටැන්ජන් එකේ. විකට් එක ගහලා. ඒ ටැන්ජන් එකේ 11 දෙනා දාලා ඉන්න බෑ. ඒ කියන්නේ දානවා නම් ඉතින් කියන්න දන්නේ නැහැ ලන්තයියට දන්නවා ටැන්ජන් එකක් කියන්නේ හිටගෙන ඉන්න ඕනෙම්ම. අනිවාර්යයෙන්. ඕකේ මමත් දවස් 7ක් හිටපු එකේ. ඔතට 11 දිනාම දාලා දවස් 4කින් පස්සේ එක්කන් ගිහිල්ලා මේ කොහොමද මේ ත්‍රින්කෝ වලට ත්‍රින්කෝ ඩොග්ගෑට් එකේ තියලා අතපය කපලා බෙලි වෙනමයි කඳ වෙනමයි කකුල් වෙනමයි කපලා පෝර් බෑග් එකට දාලා කුණු වෙන්න දාලා මේ අර සෝවා කියන මේ අයිලන්ඩ් එකේ එකම වලක දාලා වහලා ඊට පස්සේ ඒක උඩින් මේ කබාන පාරක් ගහලා උන් මචං පොඩි 11 දෙනා අම්මලා දාලා තාම බලන් ඉන්නවා තියෙනකම්. ඒ දරුවෝ එනකම් අනිවාර්යයෙන්. කවුද මෙතන ඉන්න කැරි බයියෝ රාජපක්ෂට කඩේට කැරි බයියෝ ටොපි වග කියනවාද ඒ දරුවෝ 11 දෙනාට මම මේ අපි කියන්නේ මේක අසාධාරණ වෙන්න බෑ නේ බං වීඩියෝ එක බලලා අපේ වීඩියෝ එක බලලා රාජපක්ෂලා කරපු කැරි වැඩ රාජපක්ෂලට බලේ තියෙන කාලේ කරන දේ කැරි වැඩ උතුර තේරුම් ගනින්න සිරාට මේ කියන්නේ ඇත්ත මේ ඇත්ත මේ සිරාට කියන්නේ දුකාල කියන්නේ ඇත්ත තත්පරජ අපේ වීඩියෝ එක බලලා ඒ මේ උසාවියෙන් උසාවි නියෝගයක් අරගෙන දැන් අයියේ මේ ඒ තින සුබා අයිලන්ඩ් එක ඔක්කොම බ්ලොක් කරලා තියෙන්නේ. උසාවි නියෝගයක් දීලා තියෙනවා. නියෝගයෙන්. කබාන ගලවලා මේක හරන්න. මට ඒ අයියා මේ නේවි එකේ හිටපු ඒ අයියා කතා කළා මල්ලි වැඩ කරලා වීඩියෝ එක මට ඕන රෙකෝඩින් එකකට දාන්න පුළුවන් කොල්ලෝ මචං වැඩේ වෙලා තියෙන්නේ. නියමයි මේ මගේ නම නම් කියන්න මං කොහේ කවදාකවත් ඕගොල්ලෝගේ නම් යන්නේ නැහැ. මොකද උතුමට දෙන මේවද සුපුරට දෙනවද පර්ලට දෙනවද අපේ කාට දෙනවද අපේ පිට කාටවත් යන්නේ නැහැ. ඒකට කිසි දෙයකට බය වෙන්න. අපි බෙල්ල කැපුවත් අපි දෙන්නේ නැහැ ඒක කිසි දෙයකට බය වෙන්න. ඊට පස්සේ මම මෙතන මේ වීඩියෝ ගහපන් කියලා මට මේ රෙකෝඩින් එකක් කිව්වා උසාවියෙන් මේ ඇවිල්ලා එතනට
ඌ කියනවා මේ උසාවියෙන් ආපු කෙනා කියනවා මේක දැම්ම සීල් කරන්න ඒ රෙකෝඩින් එක තියෙනවා අයියා හරිද? ඒ උසාවියෙන් කියන එක නා පොලිසිය එක්කෙනෙක් තමයි රෙකෝඩින් කරන්නේ නැත්නම් කවුද කියලා දන්නේ නැහැ. ඒ ඇත්ත එක්ක හිටපු එක්කෙනෙක් මේක රෙකෝඩ් මේ සීල් කරන්න කබාන ගලවලා මේක හාරන්න. ඔන්න දැන් ළමයි කට්ටිය එළියට අරන් තියනවා අයියේ. හැබැයි දැන් මස් කෑල්ල නෑ. තුෂාර ඔෆිසිකල් කියන අපේ සහෝදරයා ගන්න කොරියාවේ අපේ මල්ලි කෙනෙක්. මල්ලි පොඩ්ඩක් ඩිසිප්ලින් මල්ලි පොඩ්ඩක් ඩිසිප්ලින් එක තියන් එන්න උඩට ඕ නැත්තම් කවුද අයියා හිටියේ නෑනේ උතුම්මයි අප්ඩේට් එක සීන් එකක් තියෙනවා අවුලක් නෑ මන් දන්නවනේ ලන්තයියේ ඒ වගේ සක්විලි වැඩ කරපු තමන්ගේ අම්මට හුකපු જાතියක් තමයි තමන්ගේ මම්මට හුකලා දරු හදපු જાතියක් තමයි රාජපක්ෂ જાතිය කියන්නේ. මට පේන්න බැරි කියනවා එක මට ඔක මේ ෆෝන් එකේ පේද්දි ෆෝන් එක කොලේ ගන්න මේකක් තියෙනවා. අපිට ඔක්කොම අපි ඔයාලා හැමෝටම මේ වෛරයක් තියෙන්නේ මොකද මේ සක්විලි පවුල මේ රාජපක්ෂ පවුල උන්ගේ පවුල ගැන විතරයි හිතුවේ. උන් කවදාවත් මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ගුරු ඇසේගේ පවුලක් ගැන දරුවෝ ගැන දෙමව්පියෝ ගැන හිතපු පවුලක් නෙමෙයි කාලකන්ණි පවුල. ඒ හින්දා මුන්ව ඔය ශ්‍රී ලංකා පොළවෙන් අතු ගාලම දානවා සක්කිලි පවුල. උතුමයි අර ඒ තරම සක්කිලි පවුලක්. උතුමයි දුකායිලා කිව්වා වගේ 11ක් මරපු එකේ ඒ උඹලගේ සහෝදරයෝ කියලා හිතන්න බැරියයි මම. ඉතින් අහන්නකො කවුද පොල් මල්ලි? අහන්නකො පොල් මල්ලි. දැන් 87 88 9 කාලේ මුන් මිනිසුන් මැරුවා. මර්ලි වරලා මුන් හිතුව කවදක්වත් මේ පවතින රජය මේ JP කාරි මාලිමාවරි මොන ලබ්බාරි කමන්නේ. ඒ කියන්නේ මේ සාධාරණ ඉල්ලන මිනිස්සු ඉපදෙන්නේ නැහැ කියලා මුන් හිතුවනේ මේ රනිල් රාජපක්ෂලා. ඒතකොට ජේනාර්ලා හැබැයි 88 89 කාලේ මරලා තියෙන්නේ. උඹලා හිතනවද කවුද කියලා? අපි මාව මරලා ඇති මං හිතන විදිහට අපි දුකයි මායි 87 88 අපි මේ අපේ එක වයස පරතරේ පොල්මල් උඹලා අපි එතකොට මේ නිසාත් අයියා ඔයාලා හැමෝම එතකොට උන් මරලා තියෙන අපිව හැබැයි අපි ආයේ ඉපදිලා හරි කමන්නේ ඇවිලි කරලා මේ විදිහට ඇටැක් කරකොටද එතකොට මුන්ට මොන තරම් ලැජ්ජසහගත පාඩකද කියන්නේ උතුම්මයි අපේ මතේම දරපු සෙට් එක තමයි මරලා තියෙන්නේ. බෑ ස්වභාවධර්මී නීතිය වළක්වන්න බෑ කිසි කෙනෙක්. අනිවාර්යයෙන්. මේ අපරාධ නන්තයි ඔයා දන්නවද කවුද මේ අර මාධ්‍යවේදී අරන් ගිහින් මැරුවේ? කවුද මේ ප්‍රගීත් එක්නැලිගොඩ. ප්‍රගීත් අරන් ගිහින් මරනකොටත් එයා එතන. ඒ මිනිහා එතන. මිනිහා කියනවා මල්ලි මම දැක්ක බෝට්ටුවේ දාගන්නවා. දාගත්තට පස්සේ 4 දෙනෙක් නැග්ගා. හැබැයි මරන්නේ ඒගොල්ලෝ නෙමෙයි. මරන්නේ පිල්ලයන්ග 4 දෙනා. ඒගොල්ලෝ තියෙන්නේ මෙහෙන් අරන් ගිහලා තුනේ 87 මේ තප්පරදී 87 හැබැයි මට මාර කරා තියෙන මේ පාලකයත් එක්කලා මන් දන්නේ ඇයි කියලා මොකද හේතු සභාව ධර්මයෙන් දීලා තියෙනවා මුන් අපිව 86 87 කාලේ මරලා ඇති උතුම තප්පරදී ඔයාලා අපි හැමෝම ඉරාවටම තප්පරදී උතුම හරිද මේ දන්නවද එයා ප්‍රදීප් පරන් ගිහිල්ලා අර අල්ලලා තියෙන කොළඹින් හැබැයි අල්ලන්න ගිහිල්ලා තියෙන අය කුඩුකාරයෙක් අල්ලනවා කියලා කුඩුකාරයන් තමයි අල්ලන්නද මේ බෑන්ච් එක තිබිලා තියෙන්නේ සුදු වෑන් එක ප්‍රදීප් අරන් ගිහිල්ලා කිල්නොච්චියට බාර දුන්නම කිල්නොච්චියෙන් බාර ගන්න කවුද පිල්ලයන් තමයි ගිහින් මල්ල මුහුතට දාන්නේ ඒ ඔක්කොම එයා සාක්ෂි එයා කියනවා මල්ලි මට මේක කරලා දෙන්න මං ඇවිල්ලා රාජ්‍ය සාක්ෂිකාරයෙක් වෙන්නම් ඔයාට ඕනනම් අයියේ බොරු වැඩක් නැහැ එයා ඔන්ලයින් මේ කවුද මේ තමුදි දත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා මම බැලුවා අනිවාර්යයෙන් වීඩියෝ පස්සේ කිසිම කෙනෙක් හිතුවේ නෑ උන්ට බෑක් එක එනවා කියලා මොකද හේතුව ඔය සීන් එකේ වලට විඳවන්න වෙනවා කියලා උන් හිතුවේ නෑ ඒ විඳවන්න වෙන්න ඕක වල දාලා එනකොට කඩයල්ලක නැවතුළු තේ බොන්න එපාර පොර ඇහුවලු අපෙන්න මේ කවුද ඉන්දියේ කියලා එපාර ගොල්ලෝ අහන්න එපා ලේකම්තුමාගේ වැඩක් කියලා හරිද ඔව් අවසානයේ ඩ්‍රයිවරුත් අවසානයේ නැති වුණානේ ඒ වාහනේ ගියපු ඩ්‍රයිවරුත් මෙතන උඹට වැඩක් නැහැ මේ ජීවිතේට ආසරම් කටවහන් ඉඳපන් කිව්වලු එච්චරයි අහලා මොකක් කරන්න ඕමයක් කියලා වා කියන්නේ මට නම් මේ ඔයාලට මම මේ කියන්නේ රනිලා ඉන්නවනේ කැරි රනිලා ඔය පකයා දැන්ට සැප විඳිනවා ඔය පකයා උණු වතුර එක බස්සනවා මන්ද මට හිතෙන විදියට මම කියන්නේ ඕකම මරනකොට පැහෙන උණු වතුර එක බස්සලා බටලන්දේ උණු වතුර එක හුත්තික පුතා බටලන්දේ කොල්ලන්න බස්සලි වරලා නියපොත් ඉඳලා ගලවනවා කැරි බටලන්දේ වද දීලා මරන සක්කිලියෙක් ඕක මම මේ අද කියන්නේ මට කැරිම තරහක් තියෙන ඉතින් බුරු කියන්න ඕනේ නෑනේ ඔය කැරි රනිලා ඉන්නවනේ
ඕකාට කෙලින්ම වද දීලා මරනවා නියපොත්තේ ඉඳලා පණ පිටින් නෑ, කරනවා ඕක. ඔය වගේ දුකයි මරනවා බත්- සක්කිලි. බට්ලන්ඩ ඇතුළේ කොල්ලොන්ට- ශ්‍රී ලංකා පුරවැසියෝ බර ගාන තරුණ මරපු එකෙක් ඔය සක්කිලියා. ඒ හින්දා ඕකට වද දීලා මරන මැරෙන්න පෑත් කියලා මරනවා ඕක වද දීලා. උඹලා සිරාවට. පිළිගනින්න සිරාවට මම මේ කියන්නේ. මොකද ඒ අනිවාර්යෙන්. තරම් නෑ. ඇත්තට මේ කියන්නේ ඔය මේව සමාජගත කරන්න ඕන. මොකද හේතුව නෑ නෑ මේ නෑ මල්ලි මෙහෙමයි මල්ලි මම කියන්නේ දැන් මෙතෙක් කාලෙකට මේ ප්‍රභූ නෙමෙයි ප්‍රභූ යයි කියා ගන්න වලට වැඩියයි මේ මුන් ඇවිල්ලි වරලා අතීතේ සාධාරණ මිනිස්සුන්ව වද දීලා මැරුවනේ මේ කාලකන්ණි පක්කල්ලිය. වද දීලා මරපේව. අනිවාර්යෙන්. ජෝන් නබේ වික්‍රමලා දැන් ඔය කොච්චර බාධා සාකච්ඡා තිය කොච්චර දැකලුවත් ඔය සක්කිලි කල්ලිය තරුණයින්ව මැරුවා. තරුණයින්ගේ මැරුවා වද දීලා මැරුවේ. ඇන්නක් ගහලා අරවා මෙයා කරලා. ඔය රණිලා ඉන්නෝනේ සක්කිලියා. ඕක පණ පිටින් උණු වතුර එක බස්සලි වරලා නියපොත්ත දින ගලවලා මන්න නෑ හැර. උතුම්මයි උතුම්මයි මේ අපේ දැන් ඉන්න කොල්ලොන්ට වඩා සුපිරිම සෙට් එකක් තමයි ඒ කාලේ ජීවත් වෙලා තින්නේ. උන් ටික ෂණිකව මුන් ටික අඳුරගෙනනේ මුන්ගේ තරුණ කාලෙම අඳුරගෙන මුන් ගස් බල්ලෝ කියලා. ඒකනේ මුන්ට විරුද්ධව නැගිටින්න ගිහිල්ලා මැරුම් වයසට කවුද මේ පොල් මල්ලි මම මේ TikTok එකේ මේ කියන්නේ ඔව්. මුන් වයසට ගිහින් හිටියා